ආදරය පිරුණු සුබ දවසක් මගේ යාළුවන් හැමෝටම. ඔන්න මගේ ජීවිතයේ තවත් හරි ලස්සන දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ සූදානම් වෙන්නේ. කාලයක් තිස්සේ මට ඕනිකම තිබුණා එළිය ලිපක් හදාගන්න. ඉතින් ඔන්න ඒක තමයි මේ කරන්න හදන්නේ. අම්මා අපු දවසක දෙන්නත් එක්ක එකතු වෙලා මේ ලිප හදන්නයි මේ හදන්නේ. දැන් ඉතින් අපි ඔය විදියට මැස්සක් හදලා මේ විදියට අපි ලිප හදන්න පටන් ගත්තා. මේක ඉස්සෙල්ලා මැටි ගාලා තමා තිබ්බේ. ඒක ඊට පස්සේ පුපුරලා තිබ්බා. අපි දෙවෙනි වතාවටත් මේ විදියට මේ ලිප හදන තැන මැටි ගාලා ගත්තා. ඔන්න දැන් අපි ලිප හදන්න තමයි හදන්නේ. මේ විදියට ගැඩොල් කෑලි දෙකක් තියාගෙන මැටි ටිකක් ගා ගන්න තමයි මේ හදන්නේ. මේ විදියට ලිප හදන්න ගැඩොල් තියාගත්තට අපිට පස්සේ හිතුණා මේ විදියට හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉතින් ආයේ ඒක කඩලා ලොකු ගැඩොල් ටිකක් මේ විදියට තියාගෙන මෙන්න මෙහෙම තමයි අපි හදන්න පටන් ගත්තේ. ඒ වැඩෙත් ඉතින් හිතුව විදියට හරි ගියේ නැහැ. ඊට පස්සේ ඒ පැත්තට පොඩි ලිපකුයි මෙහා පැත්තෙන් ලොකු ලිපයි හදනවා කියලා හිතාගෙන මේ පැත්තෙන් හදන්න පටන් ගත්තා. ඔන්න ඉතින් ඒ පාර නම් වැඩේ හරි ගියා. අපි ඉක්මනට ඉතින් ඒ පැත්තට ලිප හදාගත්තා. එහා පැත්තෙන් පොඩියට තව වැඩක් කරගන්න ඕන නිසා ඉඩ තියාගන්න තමයි මේ විදියට අපි හදන්න පටන් ගත්තේ. මේ විදියට ගැඩොල් 3ක් තියාගෙන ඒකට ඕනි කරන මැටි ටික පස් ටික මේ විදියට අපි දාලා හදලා ගත්තා. ඔන්න ඔය විදියට ඊට පස්සේ ගැඩොල් ටික වැහෙන්න මැටි ටික ගාලා ගන්න තමයි අපි මේ හදන්නේ. ඔන්න ඉතින් දැන් ලිප් දෙකම අපි හදලා නම් ඉවරයි. ඊට පස්සේ පොඩි තාච්චියක් තියන්න පුළුවන් විදියට රවුමක් වගේ දාලා හදාගත්තොත් තවත් හොඳයි කියලා අපිට හිතුණා. ඒක නිසා ඉතින් කිරිහට්ටි කෑල්ලක කට අරගෙන මේ විදිහට අපි ලිපට තියලා ඒක වටේට දැන් හදාගන්න තමයි මේ විදිහට මැටි ටිකක් ගාලා හදන්නේ. දෙකම එක වගේ හදන්න නැතුව ටිකක් වෙනස් විදිහට එක පැත්තක් හදාගන්න ඕනි කියලා අපි හිතුවා. දැන් නම් ඉතින් ගොඩක් දුරට වැඩ ඉවරයි. ඔන්න ඊට පස්සේ අර හිඩස අතරින් මේ විදියට මැටි කුටි ටිකක් තියලා ඒ වගේම පස් ටිකක් දාලා ඒකත් අපි වහලා මේ විදියට හොඳට හදලා ගන්න තමයි මේ හදන්නේ. ඔන්න සම්පූර්ණයෙන්ම ලිප කවර් වෙන විදියට අපි මැටි ගාලා ගන්නම ওই විදියට මැටි ගාලා අරගෙන සම්පූර්ණ ෆිනිෂින් එකක් දෙන්න තමයි හදන්නේ වැඩේට.
කොහොම හරි ඉතින් වැරදි සෑහෙන්න වෙලාවක් ගියා අපිට මේ වැඩේ කරන්න. මං හිතන්නේ පැය එකහමාරක් විතර. ඔන්න ඉතින් කොහොමින් හරි අපි ඔන්න වැඩේ අවසාන අදියරට ආවා. ඔන්න බලන්නකො දැන් අපේ ලිපේ තත්ත්වේ සම්පූර්ණයෙන් ඔන්න ඉතින් වැඩේ ඉවරයි. ඔන්න මං ලිප ගාව පුංචි වෙනස්කම් ටිකක් කරගත්තා. ලිප ගාවට වෙලා මෙයාලා බලන්නකො කරන වැඩේ. හොඳට ඉතින් කිරි බොනවා අම්මල පුතාලා දුවලා. ඔය විදියට දර දාන්න පුළුවන් එතනත් ලස්සනට හදාගත්තා. ඊට පස්සේ අර මං කිව්වා ඔයාලට පොඩි වැඩක් කරන්න තියෙනවා කියලා. ඔන්න ඔය වැඩේ තමයි. මිරිස් ගලක් ඔය විදියට මම තියාගත්තා එළිය කුස්සිය ලිප ගාවෙන්. ඒකත් ඔය විදියට තියාගෙන ඔන්න ඔය විදියට තමයි අපි වැරදි හදපු ලිප අවසාන තත්ත්වේ. ලෑල්ලත් මේ විදියට උඩින් එල්ල ගත්තා. ඔන්න ඔය විදියට තමයි මගේ එළිය කුස්සිය හැදුනේ. ඉතින් මං ආසාවෙන් කාලයක් තිස්සේ මේ වැඩේ කරන්න තමයි බලාගෙන හිටියේ. ඔන්න කොහොම හරි ඒ බලාපොරොත්තුවත් අද දවසේ මට ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. ඉතින් මං මෙතන ගොඩක් කෑම ಜಾති හදන්න තමයි මම මෙතන බලාගෙන ඉන්නේ. ඇක්කද අපේ ගෙවල් ගාවින් ඔය විදියට පාතින් යන යමුත්තා. මෙයා ඉතින් හැමදාම හවසට යනවා. අපිට ටිකක් මත්තල ගුවන් තොටුපළ ළඟ නිසා මෙහෙම ප්ලේන් යනවා නිතර පේනවා ඉතින්. දැන් මේ ඊට පහුවෙනිද තමයි. දැන් අර අපි ලිප හැදුවනේ. ඊට පස්සේ ඔන්න ඔය විදියට මං උදේත් ලිපේ විව්වා. මේ ඉතින් දවල් වෙලා තමයි. දැන් ඔන්න මම හදන්න යන්නේ ලිපේ බැදුමක් තමයි හදන්න යන්නේ. බලමුකෝ ඉතින් මම මොනවාද හදන්නේ කියලා. හැමදාම ඉතින් මෙහෙම ලිපේ වියන්න කම්මැලි. ඒත් ඉතින් වෙනසකටත් එක්ක සතියකට සැරයක් දෙකක් මෙහෙම වියන්න මං ආසයි ඉතින්. කතාවෙන් මං ඉතින් කෑම හදන්න ඕනි කරන එළවලු ටික මේ විදියට කපලා අරගෙන දැන් මේ බැදුමක් තමයි හදන්න යන්නේ. ඉස්සෙල්ලා ඉතින් තෙල ටික රත් වුණාට පස්සේ එකට කරවල ටික දාලා මේ විදියට පොඩ්ඩක් ටෙම්පරාදු වෙනකන් බැදගෙනකන් ඉඳලා මං අල ටික දෑවා. ඔය විදියට අල ටික දාලා ඉවර වෙලා පොඩ්ඩක් අල ටික රත් වෙනකන් චුට්ටක් බැදෙනකන් තියාගත්තා. ඊට පස්සේ තමයි මං අනිත් දේවල් දාගත්තේ. මේකට ඉදිච්ච කොච්චි ටිකක් තිබුණා. ඒකෙනුත් චුට්ටක් දාගත්තා. ඊට පස්සේ තක්කාලි දාගත්තා. පිංචා, රම්පේ, අවුමිරිස් මේ දේවල් ටික දාලා චුට්ටක් බැදෙන්න මේ විදියට තියන්න දුන්නා. ටිකක් මේ විදියට තියන්න දීලා තමයි මං ඊළඟට වම්බොට ටික දාගත්තේ. ඊට පස්සේ වම්බොට ටික දාලා ලුණු ටිකක් දාලා කෑලි මිරිස් මේ හැම දෙයක්ම දාලා මම මේක කවලම් කරලා මද ගින්දරේ තැම්බෙන්න තමයි තියන්න දෙන්නේ. මම මේ කෑම එක කන්න ගොඩාක් ආසයි. අලවලට වම්බොටු දාලා හැදුවට පස්සේ ඒක වම්බොටු බැදුමට වැඩිය ටිකක් අමුතු රහක් එනවා මට නම්. ඇත්තට මේක ඒකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. ඒක හරිම රසවත්. අලයි වම්බොටු එකට දාලා බැදුමක් හදාගත්තොත් කාලා බලන්න ඔයාලත් දවසක ඒ විදියට ඒක තියෙන්නේ වෙනස්ම රහක් තමයි. හදන විදිය නම් මං ඉතින් වීඩියෝ කරගත්තේ නැහැ. මම ඊට පස්සේ වම්බොටු යලා එකට දාලා හදපු බැදුමට රතු වල ටිකක් මේ විදියට හදලා ගත්තා. රතු වල එකත් මේ විදියට හදාගෙන ඒකට ගෙදරගෙන ආපු චූටි කලවැණු පැටව ටිකක් තිබ්බා. මං ඒකත් බැදලා ගත්තා. ඔන්න ඉතින් මං ඉතිරි ටික නම් වීඩියෝ කරගෙන නැහැ. එහෙනම් ඉතින් තවත් දවසක හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.